හොඳයි. අද අපි කතා කරන්න යන්නේ මනෝවිද්‍යාව කියන විශේෂ ක්ෂේත්‍රය සම්පූර්ණයෙන්ම වෙනස් කරපු මිනිස් මනස ගැන අපි හිතන විදිය උඩු යටිකුරු කරපු නෙම විප්ලවයක් ගැන. මේ තමයි ප්‍රජානන විප්ලවයේ කතාව. හැබැයි මේ හැම දෙයකටම කලින් අපි මේ ප්‍රශ්නෙන් පටන් ගමු. මිනිසුන්ගේ හැසිරීම පිටිපස්සේ ඇත්තටම තියෙන්නේ මොකක්ද? මේක තමයි ශතවර්ෂ ගානක් තිස්සේ චින්තකයන්ව අතරමං කරපු ප්‍රශ්නේ. අපි මේ විග්‍රහය පටන් ගන්නෙත් මෙන්න මේ ගැටලුවෙන්. ඉතින් අපි මේ ගමන යන්නේ කොහොමද? මුලින්ම අපි බලමු චර්යාවාදය කියන ආධිපත්‍ය ගැන. ඊට පස්සේ අපි කතා කරනවා අර අභිරහස් කළු පෙට්ටිය ගැන. එතනින් ප්‍රජානන විප්ලවයට ඇවිත් මනස කියන්නේ තොරතුරු සකසන යන්ත්‍රයක් කියන අදහසත් අවසානද මේ නව මනෝවිද්‍යාවේ උරුමය ගැනත් කතා කරනවා. හරි. එහෙනම් පළවෙනි කොටස චර්යාවාදයේ ආධිපත්‍ය. මේ කියන්නේ 20 වෙනි සියවසේ මුල් භාගය මනෝවිද්‍යා ලෝකීය පාලනය කරපු ප්‍රධානම මතය. එයාලගේ අදහස උනේ විද්‍යාවක් විදිහට අපි අධ්‍යයනය කරන්න ඕනේ අපිට ඇහැට පේන නිරීක්ෂණය කරන්න පුළුවන් දේවල් විතරයි කියන එක. ඒක හරිම සරල අදහසක්. බලන්න මෙහෙමයි ඒක වැඩ කළේ. පරිසරයෙන් මොකක් හරි උත්තේජනයක් කෙනවා ඊට පස්සේ ඒකට ප්‍රතිචාරයක් විදිහට යම් හැසිරීමක් සිද්ධ වෙනවා. එච්චරයි. චර්යාවාදීන්ට අනුව මනෝවිද්‍යාව කියන්නේ ඔන්න ඕක අධ්‍යයනය කරන එකට. හැබැයි එතකොට හිත, හැඟීම්, සිතුවිලි මේවට මොකද වෙන්නේ? චර්යාවාදීන් ඒ දේවල් සම්පූර්ණයෙන්ම පැත්තකට දැම්මා. එයාලා කිව්වා මනස කියන්නේ අපිට ඇතුළට බලන්න බැරි, තේරුම් ගන්න බැරි කළු පෙට්ටියක් වගේ දෙයක් කියලා. ඉතින් ඒක ගැන හොයලා වැඩක් නෑ කියලා එයාලා හිතුවේ. හොඳයි. දැන් අපි කතා කරමු අර අභිරහස් කළු පෙට්ටිය ගැන. මනස පැත්තකට දාලා හැමදේම පැහැදිලි කරන්න පුරවන්ද? බෑ. එතන තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ. අපි භාෂාවක් කතා කරන එක සංකීර්ණ ගානක් හදන එක වගේ දේවල් අර උත්තේජන ප්‍රතිචාර රාමුවෙන් විතරක් පැහැදිලි කරන්න බැරි වුණා. ක්‍රමක්‍රමයෙන් මේ ක්‍රමයේ අඩුපාඩු මිනිසුන්ට තේරෙන්න ගත්තා. මෙන්න මේ චින්තන සම්ප්‍රදායන් දෙකේ වෙනස බලන්න. චර්යාවාදය කිව්වේ අපිට පේන බාහිර හැසිරීම විතරක් අධ්‍යයනය කරමු කියලා මනස අදාය නෑ කිව්වා. ඒත් ප්‍රජානන මනෝවිද්‍යාව කිව්වේ නෑ හැසිරීම තේරුම් ගන්න නම් මනස ඇතුලේ වෙන දේවල් අර මානසික ක්‍රියාවලිය අධ්‍යයනය කරන්න ඕනේ කියලා. එයාලට අනුව මනස තමයි හැම දෙයකම කේන්ද්‍රය. ඔන්න ඔය පසුබිමේ තමයි අර පරණ මතවාදයට විරුද්ධව ලොකු විද්‍යාත්මක පෙරලියක් නැත්නම් විප්ලවයක් පටන් ගන්නෙ. ඒකට අලුත් අදහස්, අලුත් තාක්ෂණයන්, විශේෂයෙන්ම පරිගණකයේ දියුණුව ලොකු තල්ලුවක් දුන්නා. මේ වෙනස එක දවසකින් වුන්නේ නැහැ. ඒක පියවරෙන් පියවර ගොඩනගුණ දෙයක්. 1948 දී වගේ නෝබර්ට් වීනර් සයිබර්නෙටික්ස් හරහා ආදායනය ප්‍රතිදානය වගේ පරිගණක සංකල්ප ගේනවා. ඊට පස්සේ 1956 දී ජෝර්ජ් මිලර් කියනවා අපේ කෙටි කාලීන මතකයේ එකපාර තියාගන්න පුරුවන් දේවල් ගාන 7ක් වගේ සීමිතයි කියලා. 1960 වෙද්දී හෑවර්ඩ් වල ප්‍රජානන අධ්‍යයන මධ්‍යස්ථානයක් පවා පිහිටවනවා. අවසානයේ 1967 දී අල්රිච් නීසර් ප්‍රජානන මනෝවිද්‍යාව කියලා පොතක් ලියලා මේ ක්ෂේත්‍රයේද නිල වශයෙන් නම දෙනවා. මේක කොච්චර විප්ලවීයද කියනවනම් මේ ක්ෂේත්‍රයේ පියා විදියට සලකන අල්රිච් නීසර්ම කිව්වා ප්‍රජානන මනෝවිද්‍යාව කියන්නේ චර්යාවාදයට එල්ල කරපු ප්‍රහාරයක් කියලා. ඒ වචන වලින් මේකේ තියෙන බලය තේරෙනවා. හරි. ඉතින් කොහොමද විද්‍යාඥයෝ අර කළු පෙට්ටිය ඇරියේ? එයාලා පාවිච්චි කළ නියම උපමාවක්. ඒ තමයි මිනිස් මනස පරිගණකයක් වගේ කියන අදහස. මේක තමයි හැමදේම වෙනස් කරපු පෙරලිකාර සංකල්පය උනේ. එහෙනම් මොකක්ද මේ ප්‍රජානන මනෝවිද්‍යාව කියන්නේ? හරිම සරලයි. ඒ කියන්නේ මිනිස් මනස කියන්නේ තොරතුරු ලබාගෙන ඒවා සකසලා ප්‍රතිඵලයක් දෙන යන්ත්‍රයක්, ඒ කියන්නේ ইনফরমේෂන් ප්‍රොසෙසර් එකක් කියලා හිතලා ඒ ගැන කරන විද්‍යාත්මක අධ්‍යයනයට. මේ පරිගණක උපමාව හරිම ප්‍රබලයි. හිතලා බලන්න. පරිගණකයට කීබෝඩ් එකෙන් මවුස් එකෙන් ආදාන එනවා වගේ අපේ මනසට ඇස් කන් වගේ සංවේදී ඉන්ද්‍රිය වලින් ආදාන එනවා. පරිගණකයේ හાર્ඩ් ඩ්‍රයිව් එකේ RAM එකේ දේවල් ගබඩා වෙනවා වගේ අපේ මතකයේ තොරතුරු ගබඩා වෙනවා. පරිගණකයේ CPU එක තොරතුරු සකසනවා වගේ අපේ මනස සිතීම ගැටලු විසඳීම හරහා තොරතුරු සකසනවා. අන්තිමට ස්ක්‍රීන් එකෙන් print එකෙන් ප්‍රතිදාන එනවා වගේ අපේ හැසිරීම කතා කරන භාෂාව ප්‍රතිදානයේ විදියට එළියට එනවා. මේ අලුත් විදියට හිතන්න පටන් ගත්තම ඉස්සර අර කළු පෙට්ටිය ඇතුලේ හිර වෙලා තිබුණු මානසික ක්‍රියාවලි ගොඩක් අධ්‍යයනය කරන්න දොර ඇරුණා. අවධානය, අපි දේවල් තේරුම් ගන්න විදිය, භාෂාව, මතකය, චින්තනය, විඥානය මේ හැම දෙයක්ම දැන් විද්‍යාත්මකව පරීක්ෂා කරන්න පුරුවන් වුණා. හොඳයි. දැන් බලමු මේ නව මනෝවිද්‍යාවේ උරුමය මොකක්ද කියලා. මේ විප්ලවය ඇත්තටම ලෝකෙ විනාශ කළේ කොහොමද කියලා.
හිතාගන්නකෝ 1909 දශකයේ වෙද්දි ඒ කියන්නේ මේ අදහස් මතුවෙලා ටික කාලයකින් ප්‍රජානන මනෝවිද්‍යාව තමයි මුළු මනෝවිද්‍යා ශාස්ත්‍රයේම ප්‍රධානතම ප්‍රවේශය බවට පත් වුනේ. ඒ තරම් වේගෙන් මේ වෙනස පැතිරුණා. ඉතින් මේකෙන් අපිට තේරෙන වැදගත්ම දේ තමයි මේ මනෝවිද්‍යාව කියන විෂය නිකම්ම හසිරීම ගැන අධ්‍යයනය කරන තැනක ඉඳන් මනස කියන්නේ මොකද්ද? ඒකේ වැඩ කරන්නේ කොහොමද කියලා අධ්‍යයනය කරන විද්‍යාවක් බවට පත් වුණා. අද අපි ගැන හිතන විදිහට පදනම වැටුනේ ඔන්න ඔය විදිහට. හැබැයි මේ හැමදේම අවසානයේ අපිට ලොකු ප්‍රශ්නයක් ඉතුරු වෙනවා. ඒ තමයි අපේ මනස කියන්නේ ඇත්තටම හරිම සංකීර්ණ පරිගණකයක් විතරක්මද? නැත්නම් ඊට වඩා දෙයක්ද?